අවුරුද්ද යුද හමුදා සොල්දාදුවන්ට අතිශයින්ම වැදගත් වූවක්. ඊට හේතුව උතුරේ ජනතාවටත් දකුණේ ජනතාවටත් එකට මෙම අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව උදා කර දීමට ඔවුන්ට හැකි වූ නිසායි. දශක 3ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රජයට සහ හමුදාවට හැකියාව ලැබුණා. ඒ නිසා මේ අලුත් අවුරුද්ද ජයග්‍රහණයේ වසර ලෙසයි යුද හමුදාව සමරන්නේ. සාමාන්‍යයෙන් යුද හමුදාවේ සොල්දාදුවන් අලුත් අවුරුද්දේදී යුද බිම තුලයි ඔවුන්ගේ අවුරුද්ද සමරන්නේ. ඔවුන්ගේ පවුලේ නෑසියන් අමුදරුවන් සියල්ල නිවෙස්වල අවුරුද්දට එක්වෙද්දී තම සහෝදර සොල්දාදුවන් සමග යුද බිම තුල අවුරුද්ද සැමරීම සාමාන්‍ය සම්ප්‍රදායක්. ඒත් මේ සොල්දාදුවන් මෙවර ඊට වඩා වැඩි යමකට සූදානම් වෙනවා. ඔවුන් මේ කැවිලි පෙවිලි සකස් කරන්නේ ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටින ප්‍රාණ අපකරුවන් ලෙස සිටින සාමාන්‍ය ජනතාව දිනපතාම රජයේ පාලන ප්‍රදේශ වෙත රැකවරණයට පැමිණෙනවා. එම ජනතාව සඳහාද අලුත් අවුරුද්ද ලබා දීම මෙම කැවිලි පෙවිලි සකස් කිරීමේ ප්‍රධාන අරමුණක්. එම ජනතාව සමග මෙවර අලුත් අවුරුද්ද සැමරීමටයි යුද හමුදාවේ සොල්දාදුවන් මේ සූදානම් වන්නේ. යුදබිම තුල නිවසක මෙන් පහසුකම් නොමැති උවත් මේ සොල්දාදුවන් සාම්ප්‍රදායික අවුරුදු මේසියේ රස කැවිලි අඩුවකින් නොමැතිව සාධන අයුරු දැක ගන්නට පුළුවන්. 50ට වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වා මහතාද පුදුකුඩිරිපු ප්‍රදේශයේ යුද හමුදා බලෑණි අවුරුද්දට සූදානම් වන ආකාරය දැක බලා ගැනීමට පැමිණ සිටියා. සිංහල දෙමළ සහෝදර ජනතාවට මේ අවුරුද්දේ යුද හමුදාව ලබා දුන් අවුරුදු තිලනය දශක 3කට පසු එකම දජයක් යටතේ අවුරුද්ද සැමරීමට අවස්ථාව උදා කර දීමයි. අපිට මේ ප්‍රදේශයේ අනුව ගත්තොත් එහෙම කොකිස් සච්චුවක් සොයා ගැනීමේ අපහසුතාවය දැමුණා. ඒ සඳහා අපි භාවිතා කරා සතුරා විසින් හෝ අපි එල්ල කරපු මේ 60 mm මෝටාරේ වෙන මේ ටේල් කොටස අපි කොකිස් සච්චුවක් වශයෙන් මේ සාදාගත්තා. ඒ කරේ මේ මෝටාරේ ගහලා ඉවරුනාට පස්සේ මේ කෑල්ල කැඩිලා ඉවත් වෙනවා. ඒ කොටසක් අරගෙන කම්බියක් නමලා දාලා මේ විදිහට මේකක් හදාගෙන මේක අපි සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන කොකිස් සච්චුවක් ආකාරයටම සකස් කරගත්තා. මේකෙන් තා ලස්සනට කොකිස් බැද ගන්න පුළුවන්. අඩු පහසුකම් යටතේ උවද සියලු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර යුද බිම තුලද ඉටු කිරීමට යුද හමුදා සොල්දාදුවන් ඉතා ඉහළින් මේ ආකාරයෙන් සූදානම් වෙනවා. එමත්තරතුරු අප නිරන්තරයෙන් ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩිරිය කුසිට. අපගේ විරෝධා රණවිරුවන් මේ උත්සාහයේ නිරතව සිටින්නේ පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් ජනතාව එසේත් නැත්නම් යුද මුක්ත කලාපයේ සිරවී සිටින ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ විරෝධාර මෙහෙයුමටයි. 55 වන සේනාංකයේ රණවිරුවන් ඉදිරියට ඇදෙන බිම් තීරය වගුරු බිම් ලඳු කැලෑ සහිත අති දුෂ්කර මාර්ගයක්. කඩා වැටෙන අධික වර්ෂාව විරෝධාර රණවිරුවන් තනාගත් මාර්ග විනාශ කරමින් තත්ත්වය තවත් දුෂ්කර කර තිබෙනවා. ඇතැම් ස්ථානවල පවතින අධික මඩ සහිත ස්වභාවය ප්‍රවාහන කටයුතු වලටද එල්ල කරන්නේ ප්‍රබල බාධාවක්. එක් පසකින් මූදත් අනෙක් පසින් කලපුවක් පීඩා තිබීම හේතුවෙන් වර්ෂාවත් සමග හමායන දැඩි සුළඟ බංකර් වලට යම් අලාභාන සිදු කර තිබුණා. ඒත් හමායන සුළඟට හෝ කඩා වැටෙන වර්ෂාවට රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය විනාශ කිරීමට නම් කිසිදු අවස්ථාවක් හිමිව නැහැ. දැසිසුලන් බාධා නොතකා රණවිරුවන් ඔවුන්ගේ සියලු කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන අයුරු අපට දක්නට ලැබුණා. 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාත් මහවැසි නොතකා රණවිරුවන් සිටින ස්ථාන කරා යමින් ඔවුන්ගේ සියලු පහසුකම් සොයා බැලීම පැසසිය යුතු කරුණක්. සියලු බාධක මැද රණවිරුවන් මේ සූදානම් වන්නේ යුද මුක්ත කලාපයේ ස්ථිර වී සිටින ත්‍රස්තවාදීන් සිරකරගෙන සිටින අහිංසක ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමටයි. ලක්වාසී සැමට සාමයේ සතුට සපිරි දීප්තිමත් හිට දිනක් උදා කරලීමටයි. විරෝධාර රණවිරුවන් මේ වැසි නොතකා ඉදිරියට ගමන් කරන්නේ ලෝක විශාලතම ප්‍රාණපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක කරන්නටයි. සුරංජිත් දේශප්‍රිය ජී.ජී. ගුණසේන සමග මම කැලුම් ගුණතිලක පුදුමාතලන් උතුර තේවවෙට්ටි ප්‍රදේශයේ සිට. මේ උත්සව සමයේ අසිරිය රට පුරා පැතිර යන අවධියයි. අවුරුදු අසිරිය වඩා තදින් දැනෙන්නේ සිංහල හා හින්දු භක්තිකයන්ට. දකුණේ ජනයාට ඒ සඳහා අවස්ථාව ලැබී තිබුණත් LTTE ක්‍රූරත්වය උතුරේ සිරවී සිටින අහිංසක වැසියන්ට ඒ අවස්ථාව අහිමි කර තිබෙනවා.
එහෙත් ආණ්ඩුවේ අවධානය ඒ පිළිබඳව යොමු වුණා. ඒ අනුව මුදා නොගත් ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු කරන සියලු මෙහෙයුම් తాවකාලිකව සිටුවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට අද නියෝග කළා. LTTE සංවිධානය මාවිල් ආරු සොරව වසා දමා ගොවිබිම් විනාශ කර දමා නැගෙනහිර වැසියන්ගේ ජලය ලබා ගැනීමේ අයිතියද උල්ලංඝනය කිරීමත් සමග ආරක්ෂක අංශ විසින් උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් ආරම්භ කළා. ආරක්ෂක හමුදා සිය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග LTTE මුළු මනින්ම පියවර ගත්තේ සාමාන්‍ය වැසියන් Tamanගේ ගැලවුම් කරුවන් ලෙස යොදා ගැනීමටයි. ඒත් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව මුල්තැනේ තබා ගනිමින් සෑම විටම මෙහෙයුම් දියත් කිරීමටයි හමුදාව පියවර ගත්තේ. මේ අතරතුරයි ක්‍රූරත්වයෙන් මිදී සරණ සොයා මුදාගත් ප්‍රදේශ වෙත එන ජනතාවගේ ගමන වැළැක්වීමට ත්‍රස්තවාදීන් කටයුතු කළේ. එතනින් නොනැවතුණු ත්‍රස්තවාදීන් අහිංසක වැසියන් අතරතුර සැඟවී සිටිමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාරද එල්ල කළා. මේ නිසාම සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව පුදුමාතලන් ප්‍රදේශයේ විශේෂ යුද මුක්ත කලාපයක් ස්ථාපිත කළා. දැන් කොටි නායකයන් ඇතුළු ත්‍රස්ත සමූහයද සැඟව සිටින්නේ එහි සිරවී සිටින අහිංසකයන් අතරයි. ඒ අතරතුරම සිවිල් වැසියන් හමුදා පාලන ප්‍රදේශ වෙත පලා ඒමත් ඔවුන් විසින් අවිහිර කළා. අද සිට මෙහෙයුම් නතර කිරීමෙන් රජය අපේක්ෂා කරන්නේ එහි සිරව සිටින අහිංසක සිවිල් වැසියන්ට නිදහසේ හමුදාව වෙත පැමිණීමට අවස්ථාවක් ලබා දීමයි. ඊට අමතරව ත්‍රස්තවාදීන් සිය පරාජය යථාවාදී ලෙස පිළිගෙන අවි බිම තබා යටත් වීමට මෙය අවස්ථාවක් කරගනු ඇති බවටත් රජය අපේක්ෂා කරනවා.